අනේ මල්ලි අසාරින්න. පුතා. මල්ලි අසාරින්නකෝ. මල්ලි. මල්ලි. අම්මේ අම්මේ අපච්චි අපච්චි අක්කේ මම දැනගෙන හිටියා අපච්චිට මේක හදන්න පුළුවන් කියලා. අපච්චි මේක හදුවට මම පුතාට මේ පාඩම අපච්චිට කියලා දුන්නේ. මම පුතා මේ පාඩම අපච්චිට කියලා නොදෙන්න අපච්චිට මේ වගේ අදහසක් තුන් විතරවත් වෙන්නේ නැහැ නේ මම පුතේ. නේ? අටපට්ටම කරකවන්න බැරිද? අටපට්ටම කරකවන්න එක අමාරුයි. අපි පුවක් පටි වලින් රවුම් කූඩුවක් හදමු. මුදලාලි මෙන්න පරිස්සන කරන හකුරු වෙලෙන්දු ඇවිල්ලා. හකුරු වෙලෙන්දු වක්කඩේ හකුරු හංගයි. ඒක ගැලපෙන්නේ නෑ මාමේ. අපි ආවේ හකුරු හංගන්න නෙමෙයි. අපි ආවේ හකුරු විකුණන්න. කට. $150ක් දෙන්න. සල්ලි එපා. අපිට සවකඩදාසි අලුත් බැටරි කෑලි දෙකකුයි දෙන්න. බැටරි කෑලි දෙකට 120යි. සවකඩදාසි 6ක් දෙන්න පුළුවන්. සුදුයි රෝසයි දෙන්න. මාමේ. සිස්සත් අතරේකෙත් දෙනවද? කොල්ලා සිස්සත්තෙත් පාස් වෙලා හන්දට යන්න වගේ හදන්නේ. 1969 ජූලි 16 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝන් තවත් දෙන්නෙක් එක්ක හන්දට ගියානේ. හන්දේ ඇති දෙයක් නැහැ. ඒක නිසා ආයෙත් හන්දට ගිහින් වැඩක් නැහැ කියලා නාසයක තීරණය කරා. යක්කෝ මූදන්න දේවල්. ගාන්න ඕනේ මුගේ දෙමව්පියන්ට. දැන් යන්න හදන්නේ අඟහරු වලට. පුළුවන් වුණොත් මමත් අඟහරු වලට ගිහින් තමයි නවතින්නේ. ගිහින් එන්නම් මාමි. යමු. වෙසක් එකට අපේ ඉස්කෝලේ කැරගෙන කූඩුවක් පෙන්නනෝ. හැමෝම එන්න. මේක ගමම කරකවයි වගේ. මොකද්ද ඩ්‍රයිවර් අර අඟහරුවෙක් ගැන කිව්වේ? තවත් හඳක්ද? මෙව්වට තමයි කියන්නේ කිතුලට නැග්ගේ කාට ගහෙන් වැටුණු ගොන යන්න වගේ කියලා. මොනවද මම මේ කියන බොරු ප්‍රස්තාව පිරුණු? වරයන්.
කොල්ල පොඩි වුණාට වැඩේ නම් පොඩි නැති පාටයි. ගමට ලයිට් තිබුණා නම් අපිටත් තොරණක් ගස්ස ගන්න තිබුණා. ලයිට් නැති වුණා කියලා කොල්ල උත්සාහයක් ඇරියේ නෑනේ. අන්න ඒකමයි මම මේක බලන් ආවේ. මට බයයි අප්පච්චි. හයි පුතේ. මා පුතා බල්බ් එක පත් වෙනවද කියලා බැලුවනේ. ඔව් අප්පච්චි. මෝටරෙත් කරකවල බැලුවනේ. ඔව් අප්පච්චි. එහෙනම් අහවල් දෙයටද බය වෙන්නේ? අන්න ලොකු සර් එනවා. ලෑස්තිද? ඔව් ලොකු සර්. අපි මේකත් සද්දෙට දාමු. මුදලාලි. මේකත් එක සද්දෙට දැම්මා. හරි. දැන් මොකද්ද මං කරන්න ඕනේ? මේ බොත්තම් දෙක ඔබන්න ලොකු සර්. දැන් අද ඉඳලා සේරම බාහිර වැඩ නවත්තලා ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? සමත් මොනවද ඔය කරන්නේ? වෙසක් එකට කූඩුවක් කරකෙව්වා. දැන් පොසොන් එකට දේවානම්පියතිස්ස රජතුමා මුවා පස්සේ දුවවන්න හදන්නේ. ඔව් ටීචර්. මම මේ රජුරුවන්ගේ කකුල් දුවවන විදිය ඇඳද හිටියේ. අනේ ඇත්තට මේ ළමගේ වැඩ. ඕවා කර ඉඳලා හරියනවද පුතේ? තව මාස කීයද ශිෂ්‍යත්වයට තියෙන්නේ? ගමේ මිනිස්සු මිහින්තලේ සිද්ධිය දැකලා නැහැනේ. ඒක පෙන්වන එක වටිනවනේ ටීචර්. සමත් මේ කරුණා කරලා ඔයාගේ පඬිත වැඩ නවත්තන්න පුතේ. ඔයා හින්දා මේ අනිත් ළමන්ටත් ශිෂ්‍යත්වයට ලියන්න බැරි වෙනවනේ. මේ වැඩේ හරියන්නේ නැහැ. මම උගුර ලේරහ වෙනකන් කෑ ගහනවා. මෙයා මෙතන බලි රූප අඳිනවා. ලොකු සර් මෙයාට බුරල දෙනව වැඩිනේ. ඉන්නකෝ. මම ලොකු සර්ට පැමිණිලි කරනවා. දැන් මේ විදිහට හදපුවාම රජුරෝ දුවනවද? අපි මෙහෙම කරමු. දැන් සිස්සත්වට ලෑස්ති වෙන්න තව මාස දෙකකට වැඩිය නැති නිසා අපි මේ මිහින්තලේ හදන වැඩේ ලබන අවුරුද්දට කල් දාමු. මෙච්චර කාලයකට මේ ඉස්කෝලේ ළමයි සිස්සත්වේ පාස් වෙලා කොළඹ ඉස්කෝලේකට තියාර රත්නපුර ඉස්කෝලේකටවත් ගිහිල්ලා නැහැ. සමත් සිස්සත්වේ පාස් වෙන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි. රත්නපුර ඉස්කෝලේකට යාගන්න ලකුණු මදි වුණත් අඩුම තරමේ සිස්සත්වේ පාස් වෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. පුතාට පුළුවන් නේද? එතකොට ලොකු සර් මං ශිෂ්‍යත්වයේ පාස් වෙලා රත්නපුර ඉස්කෝලේට ගියොත් ගමේ මිනිස්සුන්ට ලබන අවුරුද්දේවත් මිහින්තලේ බලන්න වෙන්නේ නැහනේ. පඬිත කතා නවත්තලා ගිහින් සිස්සත්වට ලෑස්ති වෙනකො. තේරුණාද? උයි යමන්කෝ ගෙදරද උයි ගාන්න දෙන්න. හරි ඔය ඇති. කොල්ල පොරොන්දු වුණා අනික් කර නතර කරලා විභාගෙ ලෑස්ති වෙනවා කියලා. මුදලාලි මාමත් උදව් කරයි. අපිට බැරිද කඩේ ගා මිහින්තලේ හදන්න? පුතේ උඹ නම් හැදෙන කෙනෙක් නෙවෙයි. අයියෝ වෙන දරුවෙක් නම් දෙයක් එකපාරක් දෙපාරක් කොහම කනකට ගන්නවා. මන් දන්නේ අම්මෙන් කුටි කපා මං එන්නේ ඔබේට.
ජල රෝදයක් මගින් ටර්බයිනයක් කරකව විදුලිය නිපදවා ගැනීම ජල විදුලිය නමින් හඳුන්වයි. ටර්බයිනේ? ඒ මොකද? ටර්බයිනයක් හදුවන අපේ ගමට ලයිට් දෙන්න තිබුණා. මේ ශිෂ්‍යත්වෙත් එක්ක කිසි දෙයක් කරන්න විදිහක් නැහැනේ. හරි නාඩ ඉතින් සොටුස් ගාලා වීල් එක අරගෙන එන්නම්කෝ. කකුල ලෙස්නවා පුතේ. පුතා ආදලා දුන්න පොලොක්ක වාංචි කරලා අපච්චි වෙන්නේ නැහැ පුතේ. පුතේ හෙවිලිකන්ද ප්‍රාථමිකයෙන් සිසත්ව පාර්ශ්වය කියලා හිතපු පළවෙනි දරුවා සමත්. දරුවා යාන්තමින් හරි සිසත්ව පාර්ශ්වයටමයි කියන එක මට විශ්වාසයි. තව දවස් 3ක් තියෙනවනේ. ඊට කලින් අපච්චි ගෙදර එක්කන් එකේ කොහොම හරි දරුවගේ හිත හදලා විභාගෙට යවන එක තමුන්ගේ යුතුයකම. අපච්චි පරිස්සමෙන්. සමත් පුතා කෝ? මුදලාලට පින්. සමත් පුතේ. පුතේ. සමත් පුතේ.
පුතේ. නාඩෙන්න. අප්පච්චි වහෙනකම් බලාගෙන ඉන්නවා. අප්පච්චිට දැන් ඉන්නේ අපි තුන්දෙනා විතරයිනේ. මං කොහොම හරි පුතාවයි අක්කවයි ඉස්කෝලේ අරිනවා. පුතා ශිෂ්‍යත්වයට යනවේ විභාගය අනිද්ද. මට ඕනේ ශිෂ්‍යත්වය නැහැ. එහෙම කියලා කොහොමද? අබ්බගාත අපච්චික් එක්ක හැමදාම මේ කැලේ ළඟින්නද කල්පනාව? මගේ අකා උස්සන්නතු කියලා විභාගෙ ලෑස්ති වෙනවා.
නෙට් එකේ දාලා නේද? ඔව්. ඔයා බැලුවද? තාම නෑ. මං ඔයනකන් හිටියා. කෝ විනුර? එයා දන්නවනේ අයිලන්ඩ් ෆෙස්ට් එනවා කියලා. ඒ නිසා රිසල්ට්ස් බලන්න කිසිම උවමනාවක් නෑ. කෝ? අංකේ හරි. මේ තියෙන්නේ විනුර මීගස්පේ ලකුණු 197යි. අයිලන්ඩ් රෑන්ක් අම්මේ බැලුවද? ඇයි මං එක නෙමෙයිද? මුදලාලි හෙවිලිකන්ද ඉස්කෝලේ ඉඳලා මෙතනට එන්න යන්නේ පැයකමාරක් කියලා නේද කිව්වේ? ඔව්. පැය දෙකකුත් ගියා. අපි ආපහු කොළඹ යන්නත් ඕන. කොහොම විදුහල්පතිතුමා තාම නැහනේ? ඕක මට දීලා යන්න මහත්තයා. මං ඕක දෙන්නම්. අපෝ බෑ. එහෙම බෑ. මේක මම විදුහල්පතිතුමාගේ අතටම දෙන්න ඕන. ඇයි අපේ ලොකු සර්ට ලොතරැයක්වත් ඇදිලාද? මේකත් එහෙම එකක් තමයි. ඔන්න ඕට තමයි කියන්නේ විසගෝර මෝඩයා දැකනෑර සර්පයා කියලා. මොඩයා කටවාගෙන හිටහන්. නැත්තම් කවුද මොඩයා කියලා තේරෙනවද? මොකද්ද කිව්වේ? නෑ අපේ කතාවක්. ඔය එන්නේ. අනේ විදුහල්පතිතුමා අපි දැන් සෑහෙන වෙලාවක් මෙතන බලන් හිටියා. මේක අස්සම් කරලා ගන්නකො. අපි ආපහු කොළඹ යන්නත් ඕන. විනින් අවුරුදු වලත් මම පළාත් කන්තෝරුවට ගිහිල්ලා නිවි යන ප්‍රතිඵල අරගෙන එනවනේ. මොකද්ද මේ හදිස්සිය? විදුහල්පතිතුමා මොකද්ද හදිස්සිය කියලා මේක කඩලම් බලන්නකො. අපි යනවා එහෙනම්. ලොකු මහත්තයා ඔන්න ඕක කඩලා බලන්නකෝ. මට නම් මේක තේරෙන්නේ නැහැ. කරුණා කරලා මට විනාඩියක් දෙන්න මං ඉක්මනට විනුර වොයිස් කට් එකට ලෑස්ති කරන්න. විනාඩියක් දෙන්න. කෝ විනුර තාම ලෑස්ති නැද්ද? මට යට කතා කරලා ඇති වෙලා තියෙන්නේ. තියෙන්නේ මොන ලැජ්ජාවක්ද මේ වෙන්න යන්නේ? මේවා දෙමව්පියන්ගේම වැරදි. දරුවන්ට ජයග්‍රහණය වගේම පරාජයත් දරා ගන්න හුරු කරන්න ඕන. මේක එහෙමද? පොඩි එකාගේ ඇස් දෙකට පෙන්නුවේ එකේ ඉලක්කම විතරයි. ඒක නිසා ඒ අහිංසකයා දෙවෙනියෙක් වෙන්න කැමති නෑ. අනේ අම්මේ දැන් ඕවා කතා කරලා වැඩක් නෑනේ. පුළුවන් නම් අර දරුවගේ හිත හදලා මීඩියා ඉස්සරහට එවන්න. උඹලට වැඩි හිටි අපේ අවවාද මතක් වෙන්නේ වර්ධිනේකට විතරයි. අන්න ඉලන්දාරියව ටීවී එකට දාන කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ගිහින් එයාට කියන්න පුතාගේ ජයග්‍රහණය ගැන. පුතා මුළු ලංකාවෙම දෙවෙනියනේ. මම ලංකාවෙම දෙක නෙමෙයි. මමයි එක.
මට වඩා දක්ෂයෙක් ඉන්න විදියක් නැහැ. ඇත්තට මුණ දෙන්න පුතේ. පුතා දෙවනියා. පළවෙනියා කොහෙදෝ කැලෑවක ළමෙක්. භාගවිට පුතාට විභාගෙදි වැරදුණු තියරෝධ ප්‍රශ්නේ ඒ කැලේ ගමේ දරුවට අරුමයක් නොවෙන්න ඇති. ඒකයි ඒ දරුවා පළවෙනියා පුතා දෙවෙනියා. දැන් ගිහින් අර කැමරාවට මුණ දෙන්න. යන්න. ඇත්තට තේරෙන්නේ නැහැ. මං කොහොමද ලෝකෙට මූණ දෙන්නේ? අර කැලෑවක ගම් කබරේකට මං පරදින්නේ කොහොමද? ඔච්චර උද්දච්ච වෙන්න එපා දරුවෝ. ඇත්තට මූණ දෙන්න. ඔයා දෙවනියා. ඔයාට ඉස්සරහින් ඉන්නේ එක්කෙනයි. ඒත් ඔයාගේ පිටිපස්සෙන් ලක්ෂ ගාණක් ඉන්නවා. ලොකුසයටත් එන්න බැරිද? රූපවාහිනිය කතා කරන්න ඕනේ සමත් පුතා මිසක් මම නෙමෙයිනේ. අනික පාළුවට යාළුවෝ දෙන්නත් යනවනේ. දැන් ඉතින් ඉදිරි ගමන තනියම යන්න පුරුදු වෙන්න වෙයි. පුතේ මේක රූපවාහිනියට දෙන්න. කිතුල් හකුරු. බොහොම ස්තුතියි මාමි. හොඳයි පුතේ. ගිහින් එන්නම් මාමි. ඇවිත් විස්තර කියන්නම්කෝ. හොඳයි පුතේ. තිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා කිව්වට උඹ නම් පෙරාපු රත්තරන් පුතේ. කවදා හරි උඹ නම් අඟහරුට යන්නේක යනවමයි. සමත් අපි යමුද පුතා? අපේ සමත්ත ජය වේවා. අපේ සමත්ත ජය වේවා. අපේ සමත්ත ජය වේවා. අපේ සමත්ත අපේ සමත්ත අපේ සමත්ත අපේ සමත්ත. නිවුස් වලට තව පැය 2ක් තියෙනවා. එතකන් කාලා බීලා ටිකක් රෙස් කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ සමත් පුතාව තව පැයකින් විතර මේකප් එකට ගනි. හරි? මේ ඕගොල්ලෝ කවුද? අපිස හෙවිලි කන්දේ. අර ශිෂ්‍යතෙල් ලංකාවේ පළවෙනි වුණේ මගේ පුතා. මේ ඉන්නේ සමත්. අරයා මොකද උරවන්නේ? කවුද දන්නේ? මං අහන්නද ඇයි උරවන්නේ කියලා. මේ විකාර නැතුව ඉන්න. පුතාලා දෙන්නම ලෑස්ති නේද? අපි තව ටිකකින් ප්‍රවෘත්ති පටන් ගන්න යන්නේ. ප්‍රවෘත්ති පටන් ගත්ත ගමන්ම මේ කැමරා සුනෙම්ම ඕගොල්ලන්ව මුළු ලෝකෙටම පේනවා. හරි? ලංකාවේ 2 විනුර. ලංකාවේ 1 සමත්. හරි? එහෙමනම් අපි දැන් වැඩේ පටන් ගමු. හොඳද? Come on විනුර. ඔයා ලංකාවේම 2. ඇයි මේ බොම්මගෙන? හොඳට hina වෙලා කැමරාවට ෆේස් කරන්න. හරි? Come on, come on. Okay, get ready. Right? Okay. කොමාලි පොඩ කයිවෙත්. එන්නනෝ. හො. වෙලාව නම් හරි.
සමත් දැන් මේකට එනවද? කට වහගෙන බලන් ඉන්නකෝ. Camera 3, stand by. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද අපගේ ප්‍රවෘත්ති නිවේදනය තරමක් වෙනස් මුහුණුවරක් ගන්නවා. ප්‍රවෘත්ති සිරස්වල වලට පිවිසීමට කලින් රට ජයගත් හපන්නු දෙන්නෙක් අපි ඔබට හඳුන්වා දීමටයි යන්නේ. ඔවුන් තමයි මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේම දෙවන ස්ථානය දිනාගත් කොළඹ මිගාර විද්‍යාලයේ විනුර මීගස්පේ. ආයිබෝවන් විනුර. ආයිබෝවන්. මේ ළඟට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙම ප්‍රථම ස්ථානය ලබාගත් රුසියාය හෙවිලිකන්ද ප්‍රාථමික විදුහලේ සමත් පෙරගම්මන. ආයිබෝවන් සමත්. ආයිබෝවන්. පින්නපේ සමත්. අපි ඔබට මේ හඳුන්වා දුන් පහේ හපන්නු කවදා හෝ ඇස්වහක් කටවහක් රට දිනවන කත්තු වනවාට ඕකට තමයි මුදලාලි කියන්නේ ගිනි පෙලෙල්ලෙන් බැට කාපු කලාමැතිරියට දෙන දෙයියෝ දෙන වෙලාවට ගෙදෙට්ටම ගෙනත් දෙනවයි කියලා. මොනවද පිස්සවද කියවන්නේ? ජයග්‍රාහකයෙකුගේ ඇයි වැරදි? ස්ථානශීලී වැරදි නේද? ඉතින් මිනුර ඔයා ලංකාවේ දෙවනියා කියලා දැනගත්තාම ඔයාට මොකද්ද හිතේ ඇති වුණ හැඟීම? මට දුක හිතුණා. දුක හිතුණා? සතුටු වෙන්න ඕන අවස්ථාවක ඇයි දුක හිතුනේ? මම හිතාගෙන හිටියේ ලංකාවෙන්ම එක වෙන්න. හිතන් හිටියට සමත් නේ එක. කට. හොඳයි සමත්. ඔබ ලංකාවෙන්ම පළවෙනියා කියලා දැනගත්ත වෙලාවේ හිතේ ඇති වුණේ මොන වගේ හැඟීමක්ද? ඔව් කියන්න සමත්. කිතුලෙන් වැටිලා මගේ අප්පච්චිගේ කකුල කැපුවා. එදා ඉඳලා අප්පච්චිගේ දවුවට මම තමයි කිතුලට යන්නේ. එදත් මං අප්පච්චිත් එක්ක කිතුල වැඩට ගියා. අපේ ලොකු සර් ප්‍රතිඵල අරන් අම්මයි අක්කයි එක්ක කිතුල පාමුලට ආවා. ඒ වෙලාවේ මං ගාමුන්තුනේ ඉඳලා පාලේට පො අප්පච්චිට කිතුල් මුට්ටිය පාන ගමන් හිටියේ. සමත්. ඒයි. ඒ පාරපණ වෙන්නේ ඇත්ත. කෝ දරුවා පුතේ. කිතුල් ගාමුන්තුනේ හිටපු මට ලොකු සර් කෑ ගහලා කිව්වා සමත් පුතේ පුතා ලංකාවෙම පළවෙනියට සිසත්ද සමත්. මට සතුටු හිතුණා. කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලාත් හිතුණා. හිතෙත් නම් පත කුඩාද? ඒකත් වැරදිද? නෑ ඒක හරි. ඔහොම යන්. අඟහරු ලෝකෙට වැඩි දුර නෑ කොල්ලෝ. මේ අපි අර අතන ඉන්න සිකියුරිටි ගෙන් අහලා බලමු. යමු. හොඳ බලමු. අර පළවෙනියයි තාත්තයි නේද? ඔව්නේ. බහින්නේ නැද්ද? මට බෑ මේ ඉස්කෝලේට යන්න. මේ විකරණ තු බහින්න. මේ විදුහල්පතිතුමා කොහෙද යන්නේ? වෙනුර දෙක. සමත් එක. දෙන්නම දක්ෂයි.
මම දෙන්නම එකම පන්තියකට දානවා. දෙන්නම හොඳ සහයෝගයෙන් ඉගෙනීමේ කටයුතු කරන්න ඕන. හොඳට මතක තියාගන්න. පහේ ශිෂ්‍යත් විතරක් නෙවෙයි. ඉස්සරහට O level, A level විභාග එනවා. ඒ විභාගවලුත් ඔය දෙන්න පාසලට විශාල ගෞරවයක් ගෙනිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. තේරුණානේ? හොඳයි. දැන් යන්න පන්තියට. හොඳට ඉගෙන ගන්න ඕන. ඔය සමත් පුතා. ඇයි ලොකු සර්? ලොකු සර් නෙවෙයි පුතේ මට ප්‍රින්සිපල් සර් කියන්නේ. හොඳමයි ප්‍රින්සිපල් සර්. හෙවිලි කන්දේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මට කිව්වා පුතාට හොඳ ඉංජිනේරු ඥානයක් තියෙනවා කියලා. මේ අවුරුද්දේ තාක්ෂණික නිපැයුම් තරඟෙට නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුතාට පුළුවන්. ප්‍රින්සිපල් සර් මමත් තාක්ෂණික නිපැයුම් කරනවා. very good. එහෙනම් වෙනද පුතාලත් පුළුවන් නේ සමත් එක්ක එකතු වෙලා හොඳ තාක්ෂණික නිපැයුමක් කරන්න. සර් මම වෙනම එකක් කරන්නද? ඔව්. වෙන පුතාලට පුළුවන් නම් වෙනම එකක් කරන්න කමක් නැහැ. Now you both can leave. සමත් එන්න පුතේ. පුතාලා මේ ඉන්නේ සමත් ලංකාවෙන්ම පළවෙනියා. අපි මෙයාට අප්පුඩියක් ගහලම පිළිගනිමු නේද? අයියේ